अस्सलाम वालेकुम दयाबर हितवतनी इमाम अहमद तुमा वार्ता කරනු මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාම ප්‍රකාශ කළ ලකත වරක් නිනමියම් එතුමාණන් කියලා තියෙනවා ඔබ කිසිම මිනිසෙකුට චෝදනා නොකර සිටින තාක්කල් ඔබ කිසිම මිනිසෙකුට චෝදනා නොකර සිටින්නු නම් ඔබ ගෞරව සම්පන්න පුද්ගලයා බවට පත් වෙනවා කියලා බලන්න අපි කොයි මොහොතේ සමාජයේ දිහා බැලුවා කාට හෝ චෝදනා කරගෙන කාට හරි කේලම් කියගෙන අවුරුන් ගැන හරි උපදූප කතා කරගෙන මෙහිම කොයිතරම්නම් පිළිස් ඉන්නවද කියන එක බලන්න. එතකොට අපි අපේ ගෞරවය රැකගෙන සමාජයේ කැපී පෙනෙන විදිහට ගෞරව සම්පන්න පිළිකිලි හැටියට ජීවත් වෙන්න නම් අපි තවත් කෙනෙකුට චෝදනා නොකර සිටීමේ වැදගත්කම වටිනාකම එදා නබිතුමාණන් අපිට පෙන්වලා දීලා තියෙනවා. බැලුමට බොහොම සරල දෙයක් වගේ මේක තිබුණත් මේවා සමාජගත වුණා. සමාජය තුළදී ඊ타ත්ම දරුණු විපාකවලට හේතුකාරක වෙන කවුරුයක් තත්ත්වයක් බවට පත් වෙනවා. තව තවත් ඒට චෝදනා කිරීම සහ කේලම් කිරීම වගේ කාරණා. ඒ නිසා අපි හැම මොහොතෙම එකිනෙකාට චෝදනා නොකර ගෞරව සම්පන්න විදිහට ජීවත් වෙනවා. ඒක කොයිතරම් වටිනාකමක් තියෙනවද කියන එක හිතලා බලන්න. අපිට අද දවසේ ඉතුරු වෙලා තියෙනවා එදා මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ප්‍රකාශ කළ ඒ වදන අනුව. ඒ නිසා මේ ආකාරයට මුහම්මද් නබි තුමාණෝ ඒ ලෝකේ ජනතාවට කියා දුන්න ඒ දේවල් අපි ප්‍රායෝගිකව අපේ ජීවිතවලට ලං කරගත්තොත් අපි ඒක අපේ ජීවිත සමග බද්ධ කරගත්තොත් අපිට බොහෝ කාරණාවන් වලින් ඉදිරියට යන්නට ඒක පහසු වෙනවා. අපේ ජීවිත සාර්ථක වෙන්නට ඒක පහසු වෙනවා. අපි අපේ ජීවිතවලට දෙවෙනි කාරණාවල් සනූප කරගෙන ඒවයින් යම් පාඩම් ඉගෙනගෙන අපේ ජීවිත යහපත් කරගන්නට අප වග බලා ගමු. අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.